අද ස්වාමීන් වහන්සේ අපිට ආරාධනා කරනවා වෙනස් විදියට හිතන්න, වෙනස් විදියට මේ ලෝකෙ දිහා දකින්න. උන්වහන්සේ ලස්සන උපමා දෙකක්, නැති වූ බැටළුව සහ නැති වූ කාසිය පිළිබඳව මහ පුදුමාකාර විදියට පහදලා දීලා අපිට කියනවා ඒ විදියට ආදරය කරන්න. ඒක වෙන කෙනෙක් දැක්කම ඇත්තටම පිස්සුවක්. ඒ කියන්නේ එක කාසියක් නැති වෙලා ඒක හොයලා හම්බුනාම මුළු අහල පහල ඔක්කොටම මඩ ගහලා පාටියක් දෙනවා. ඒකත් වියදමක්නේ. හැබැයි අර හම්බෙච්ච සතුට දන්නේ ඒක හම්බෙච්ච කෙනා විතරයි. අර නැති වෙච්ච බැටළුව හොයාගෙන යන්නේ, ඒ බැටළුව නැත්තම් අනිවාර්යෙන් රැළෙන් මිස් වුණාට පස්සේ මැරෙනවාමයි. ඒ රැළ නැතුව ගියාට පස්සේ හැම තැනම සීසීකට දුවනවා. කොයි වෙලේ පල්ලට වැටෙයිද දන්නේ. ඒ වගේ ආදරයක් ස්වාමීන් වහන්සේ පෞකාර අපිට දෙන්නේ. එහෙනම් අපි එහෙම ලෝකෙ දිහා දකිද්දි අපිටත් සමාව දෙන්න එච්චර අමාරු වෙන එකක් නෑ.